ඉස්සෙල්ලම ටියුට් එක ගන්න ඕනි පුතාලා මේ අද වෙලාව පාඩම කියන්න ඕනි. ගිය සතියේ පොඩ්ඩක් හදිස්සියක් වෙලා වෙලාව ගිය සතියේ මට චුටි හදිස්සියක් වෙලා මට ක්ලාස් එක ගිය සතියේ නියමිත වේලාවට කරගන්න බැරි වුණා. ඒක නිසා මම චුට්ටක් කලින් ක්ලාස් එක දැම්මා. කලින් ක්ලාස් එක දාලා එතනත් ළමයි ටිකක් ගොඩක් ඇබ්සෙන්ට් වුණා. කියන්නේ අපි වෙනද වෙලාවට නෙමෙයි පන්තිය දැම්මේ. ඊට පස්සේ අර සිංහල වලින් හද තියෙන අර කියවනක් තියෙනනේ අර කබලෙන් ලිපට වැටුණා වගේ මට ක්ලාස් එක කරලා මේ රෙකෝඩින් එක දුන්නට Zoom account එකේ ප්‍රශ්නයක් කියලා රෙකෝඩින් එකත් delete වෙලා තුදේ බලනකොට ළමයි 7 දෙනෙක්ද 8 දෙනෙක්ද දරුවෝ විතර රෙකෝඩින් එක බලන්නත් බැරි වුණා කිව්වා. ඒක නිසා තමයි ගිය සතියේ කරපු පාඩමම මේ ආපහු වෙලාව තමයි කරන්නේ. පැය දෙකක් එකමාරක් වගේ තමයි මේකට යන්නේ දෙකක් විතර යනවා කියලා හිතමු. අපි පටන් ගමු ටියුට් එක ගන්න ඕනි. ටියුට් එක ගොඩාක් කාලයකට කලින් මම ගෲප් එකට දාලා තියෙන. ඒකින්ද ටියුට් එක ළඟ තියෙන්න ඕනි. අර වේලාව ගණනය කියන ටියුට් එකක් ඇති. ඒක ගන්න පුළුවන්. මෙන්න මම පෙන්නන්නම්. මෙන්න මේක. ලයිට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. වේලාව සම්බන්ධ එන්න මේක. මේ ටියුට් එක ගන්න. වෙනද වගේම අපි ඉස්සෙල්ලම වචනෙන් වචනවල තේරුම පැහැදිලි කරගෙන යනවා. මේ ටියුට් එක ගන්න. මාත් එක්කම ටියුට් එකේ තියෙනේම ලියා ගන්න. හරි. පළවෙනි වචනේ බලන්න. පළවෙනි වචනේ තියන්නේ ෂාව් 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 කියලා කියන්නේ පොඩි කියන එක. මේ පොඩි කුඩායි කියලා අපි කියන්නේ චූටි කියලා අපි කියන්නේ පොඩි කුඩායි කියලා අපි කියන්නේ ෂාව් කියලා කියන්නේ කුඩායි කියන එක. පොඩි කියන එක තමයි මේ ෂාව් කියලා කියන්නේ. ඉස්සෙල්ලම කැරක්ටර් එක ලියන හැටි බලමු. නයිසර් කැරක්ටර් එක හැදලා තියෙන විදිහ චුට්ටක් බලමු. මේ ෂාව් කියන එක මේ පේනවද? මේක චුට්ටක් මේ හැදිලා තියෙන්නේ. අර චූටි කෙට්ටු බබාලා ඉන්නේ. කෙට්ටු බබාලා කියන්නේ කෙට්ටු ළමයි ඉන්නේ. මේ ඇඟ මේ වගේ මෙහෙම අර. ඇඟ හීනි. හීනි කට්ටිය ඉන්නේ කියන්නේ කෙට්ටු ළමයි ඉන්නේ මෙහෙම. මෙහෙම තියෙනවා මෙන්න මේ අත් දෙක තියෙනවා මේ කකුල් දෙක. ඔන්න ඔය එක්කෙනෙක්. ඔන්න බලන්න මම මෙතනින් අදින්නම් මේ. පේනවද? පොඩි කෙට්ටු ළමෙක් වගේ නේද මේක? කෙට්ටු කට්ටිය ඉන්නේ. ඔන්න ඔය වගේ රූපයක් පදනම් කරගෙන මේ ෂියාව් පොඩි කියන එක හැදුලා කියලා හිතන්න පුළුවන්. මෙතන රූපයක් දාලා තියෙන්නේ බලන්න ඔයාලා. ෂියාව් කියලා කියන්නේ පොඩි කියන එක. කැරක්ටර් එක ලියන්නේ මෙන්න මෙහෙමයි. 1යි 1යි 2යි 1යි 2යි 3යි. ෂියාව් කියලා කියන්නේ පොඩි කියන එක. ෂියාව්. ටෝන් එකේ වචනයක්. ෂියාව් පොඩි. ඊට පස්සේ අපිට වචනයක් හැදෙනවා ෂාව්ෂ් 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 කියලා කියන්නේ හොඳට අහගන්න ෂාව්ෂ් කියලා කියන්නේ පැය කියන එක. මේ පැය කියලා කියන්නේ ඔරලෝසුවේ බලලා කියන පැය නෙමෙයි. අර අපි කියන්නේ පැය එකක්, පැය දෙකක්, පැය තුනක් කියලා අපි කියන්නේ 1යි 2යි 3යි නෙමෙයි. අර කියන්නේ පැය 1යි හිතන්නකෝ මම කියනවා මට ගෙදරින් ඉඳන් පාසලට යන්න පැයක කාලයක් ගත වෙනවා. පැයක් යනවා. එතකොට ලංකාවේ ඉඳන් චීනයට යන්න මට පැය 5ක් ගත වෙනවා. ලංකාවේ ඉඳන් චීනයට යන්න පැය 5ක් ගත වෙනවා. ඔය වගේ ගත වෙන පැය ප්‍රමාණයට තමයි අපි මේ ෂියාවුෂ් කියලා කියන්නේ. ෂියාවුෂ්. අපි සාමාන්‍යයෙන් හොඳට අහගන්න මේක පාවිච්චි කරන්නේ ඉස්සෙල්ලා කැරක්ටර් එක චුට්ටක් බලමින් හදන විදිය ඊට පස්සේ දැන්ට යමු. සාමාන්‍යයෙන් මේක අපි ඉස්සෙල්ලා කැරක්ටර් එක බලමු. ඔයාලා දන්නවා ඇති මෙන්න මේක. මෙන්න මේක මම ගිය සතිවල ක්ලාස් එකේ කිව්වා මේක මේක තමයි ඉර. මේක හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම තමයි ඉර තියෙන්නේ. මෙන්න මේක මෙන්න මෙහෙම හදලා තමයි මේක හැදිලා තියෙන්නේ කියලා මම කිව්වා. එතකොට බලන්නකෝ මේ ෂියාව කියන පදයේත් මේ ඉර තියෙනව නේද? හැම වෙලෙම සාමාන්‍ය කාලය සම්බන්ධ පදයක් අපි ගත්තොත් මේ ඉර කියන එක අපිට එනවා. ඇයි අපිට අර මතකද ෂින් චී කියන එකේ ෂින් කොටසේ තරුවට මෙන්න මෙතනත් ඉර තිබ්බ මතක ඇති.
මෙන්න මේ කොටස. ඇයි ඒ? සාමාන්‍යයෙන් කාලයක් කියන එක මනිනකොට අපි කිව්වනේ දහසේ තියෙන හඳ, ඉර, තරු ඔන්න ඕවා කාල ඔන්න ඕවා පදනම් කරගෙන තමයි අතීත කට්ටිය කාලය ගණන් කළේ කියලා අපි ඉගෙන ගත්ත නේද? ඔන්න ඔය නිසා තමයි කියලා හිතමු මෙන්න මේ ඉර කියන එකයි මේක කාලය සම්බන්ධ පදයක් විශ්යාවශය කියන එක මේක නම් සාමාන්‍යයෙන් කොහොම හැදුනද කියලා අපිට චූට්ටක් හිතාගන්න අමාරුයි. අපි දැනටමත් දන්නවා මේක නම් ඉර මෙන්න මේ චූටි කැල්ල ඔයාලා පොඩ්ඩක් පාඩම් කරගන්න. හරිද? මෙන්න මේ ෆොටෝ එකේ මේ දාලා තියෙන පින්තූර වල ටිකක් වැඩිපුර විස්තර ටිකක් දාලා තියෙනවා. චුට්ටක් ඒකත් බලන්නකෝ. හරි. දැන් මේකේ භාවිතයට යමු. මම මේ ටික පොඩ්ඩක් මතනවා මට ලියන්න ඉඩ මත වෙන නිසා. මේ ශ්‍රාවෂය කියලා කියන්නේ පැය ගාන. අපි සාමාන්‍යයෙන් මේ ශ්‍රාවෂය කියන පදයට එක දැන් ශ්‍රාවෂය කියලා කියන්නේ පැය ගානනේ. පැය ගාන කියලා කියන්නේ පැය එකක්, පැය දෙකක් එහෙමනේ. මේ ශ්‍රාවෂය කියන පදයට එක අපි සාමාන්‍යයෙන් විශේෂයෙන් කියන්නේ මේකත් එක්කම අල්ලලා පාවිච්චි කරන පදයක් තියෙනවා ග කියලා. බලන්නකො ඒකේ ස්ට්‍රක්චර් එකත් මම මෙතනින් ලියන්නම්. ඉස්සෙල්ලම දානවා නම්බර් එක. හරිද? නම්බර් එක කියන්නේ මොකක්ද? ගත වෙන පැය ප්‍රමාණය. ඔන්න ඔය ටියුට් එකේම මේකත් මෙහෙම ලියා ගන්න පේන්නනේ. ගත වෙන පැය ප්‍රමාණයක්. ඒ කියන්නේ පැය එකක් නම් නම්බර් එක තමයි 1. පැය දෙකක් නම් නම්බර් එක තමයි 2. පැය තුනක් නම් නම්බර් එක තමයි 3. හරිද? ඔන්න ඔය වගේ ගතවන පැය ප්‍රමාණය තමයි මේ නම්බර් එක විදිහට අපි මෙතනින් ගන්නෙ. චූට්ටක් ලොකුවට ලියන්නම්කෝ. නම්බර් එක. පේනවා නේද? නම්බර් එක කියලා කියන්නේ මෙතන ගතවන පැය ප්‍රමාණය. හරිද? ඊට පස්සේ අපිට විශේෂ පදයක් තියෙනවා ග කියලා. ග මම කැරක්ටර් එකක් ලියන්නම් ග කියලා. ඒ සතියේ ළමයිට මේක චුට්ටක් මෙච්චර මම විස්තරාත්මකව කියලා දුන්නේ නැහැ සිලබස් එකේ නැති නිසා කමන්නේ අපි එයාලට අපව රෙකෝඩින් එක බලන්න කියපුවා. ග කියලා. හරිද? පේනවනේ? ග කියන පදයක් එනවා මේ තමයි කැරක්ටර් එක. මේ කැරක්ටර් එක අපිට ඉස්සරහට හම්බ වෙනවා විස්තරාත්මකව ඉගෙන ගන්න. දැනට බලන්නකො කැරක්ටර් එක කියන්නේ මෙහෙම 1යි 2යි 3යි ග. නම්බර් එක තියෙනවා ග පදය තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ ශ්‍යාවෂය කියන පදය එනවා. ශ්‍යාවෂය මම උදාහරණයකුත් ලියලා පෙන්නන්නම් ශ්‍යාවෂය. මම හරගන්නම්. පේනවනේ මෙතනින් ගන්න. හරි. ඔන්න බලන්නකො මේක දැන් පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. නම්බර් එක කියලා කියන්නේ ගත වෙන පැය ගණන. 1යි නම් 1යි, 2යි නම් 2යි, 3යි නම් 3යි. ග පදය තියෙනවා, ශ්‍යාවෂය පදය ගන්නවා. ඔන්න බලන්නකො මම කියනවා පැය එකක් කියලා. පැය එකක් කියලා කියන්නේ පැයක කාලයක් කියන එක. පැය එකක් කියලා මම එතකොට මෙතනින් කියන්නේ ඉගෙන ගත්තනේ කියන එක ග ග 小时 පැයක කාලයක් 1个小时 1个小时 කියලා කියන්නේ පැයක කාලයක් කියන එක. සිංහල එක මෙතනින් ලියන්න. පැයක් කියන එක කියන්නේ පැයක් කියලා අපි කියන්නේ. පැයක කාලයක්. පැයක් කියලා අපි කියන්නේ. 1个小时 කියන්නේ පැයක් කියන එක. ඊට පස්සේ දෙක කියනකොට අර කියලා ගන්න නෑ. අපි ඉගෙනගත්ත සංඛ්‍යාවල් ගණනය කරනකොට ලියන් කියලා පදයක් ඉගෙන ගත්ත මතකයි නේද? ලියන්. මෙන්න මේක. මතකයි නේද? මම අංක කියලා දෙනකොට කියලා දුන්නා. එතකොට මං කිව්වා මේ ලියන් කියන පදය අපිට පාවිච්චි කරන්න විශේෂ තැන් කොටසක් තියෙනවා කියලා. හැමතැනටම ලියන් පදය දාන්න බෑ. විශේෂ තැන් කොටසක් එනවා. අපි යන්නේ ඒව කතා කරනකොට මම කියන්න කිව්වා මෙන්න මේ තියෙන තැනට තමයි මෙන්න මේ ලියන් පදය එන්නේ කියලා. එතකොට මෙතන දෙක වෙනුවට අපිට මෙතෙන්ට එන්නේ අර නෙමෙයි ලියන් කියන එක. මෙතෙන්ට ලියන් කියන එක තමයි එන්නේ පොඩක් පොලේම ඔතනම වෙන වෙන නෝට් ඕන. ඒක ස්ටිකි නෝට් එකක් හරි. දාලා මං කියවනේ ස්ටිකි නෝට් ගන්න කියලා නේද? ස්ටිකි නෝට් එකක් හරි අරගෙන චුට්ටක් මෙතනින් ලියා ගන්න. එතකොට ලියංග ශ්‍රේෂ්ඨාව කියලා කියන්නේ පැය දෙකක් කියන එක ලියංග ශ්‍රේෂ්ඨාව. ලියංග ශ්‍රේෂ්ඨාව කියලා කියන්නේ පැය දෙකක් කියන එක.
ඒකට මේ දෙක කියන එකට ලියන් කියලා වැටෙන්න හේතුව මෙන්න මේ ග කියන පදේ මෙෂර් වර්ඩ් එකක් නිසා මේ මෙෂර් වර්ඩ් පාඩම අපිට ඉස්සරහදී ඉගෙන ගන්න තියෙන මම දැන් ඒක කියන්න යන්නේ නැහැ. මේක මෙෂර් වර්ඩ් එකක්. හරිද? ඒක නිසා තමයි මෙන්න මේක ඇවිල්ලා මෙෂර් වර්ඩ් එකක්. ගණක පදයක්. ඒක නිසා තමයි මේ ගණක පද වලට කලින් තමයි මේ ලියන් කියන පදය පාවිච්චි වෙන්නේ. හරි. මේකේ නෝට් එක දාගන්න. මම චුට්ටක් ලොකු කරන්නම්. ප්‍රශ්නයක් තියෙනවා chat box එකට දාලා අහන්න. හරි. ඊළඟ පදේ බලමු. හරි. ඊට පස්සේ තියෙන්නේ දියෙන් දියෙන් කියලා කියන්නේ ඔන්න වෙලාව පැය. කලින් කතා කරපු ශාවෂ කියලා කියන්නේ මං කිව්වේ කාල සීමාවක්. පැය එකක්, පැය දෙකක්, පැය තුනක්. හැබැයි දියෙන් කියලා කියන්නේ පැය ගණන් කරන පදේ. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. වෙලාව 1යි 2යි වෙලාව 3යි වෙලාව 4යි ඔය වගේ පැය ගණන් වලින් වෙලාව ගණන් කරන පදේ තමයි මේ DN කියලා කියන්නේ. දැන් ඔර්ලෝසුව බැලුවොත් වෙලාව කීයද 1යි වෙලාවනේ. ඔර්ලෝසුව බැලුවොත් වෙලාව කීයද 2යි වෙලාව. මේවා තමයි අපි ඉස්සරහට ඉගෙන ගන්නේ. දැනට වචනේ විතරක් කියන්නේ පදේ විතරක් ඉගෙන ගමු. චුට්ටක් මේක හැදිලා තියෙන විදිහ බලමුකෝ. ඔයාලට පේනවද මෙන්න මෙතන ගිනි ගොඩක් තියෙනවා. මෙන්න මෙතන මේ ගිනි ගොඩක් මේ DN කියන එකේ තේරුම ටිකක් කියන එක ඩොට් එකක් කියන එක. එතකොට මෙන්න මේ මේසයක් උඩ මේ ගිනි ගොඩක් ගහලා තිබ්බම ඔය ගිනි ගොඩ වලින් උඩට යන ටිකක් මොනවාද? අඟුරු කැල්ල නෙමෙයි අර අලු වගේ මෙහෙම විසි වෙන්නේ උඩට. අන්න ඒ වගේ තමයි කියලා කියනවා. ඒ කියන්නේ ඒ ගිනි ගොඩ සහ ගිනි ගොඩෙන් උඩට විසි වෙන අලු හැඩයට තමයි මෙන්න මේ දියෙන් පදය හැදලා තියෙන්නේ කියලා කියනවා. හරිද? දියෙන් කියලා කියන්නේ වේලාව පැය කියන්නේ වෙලාව 1යි වෙලාව 2යි කියලා ගණන් කරන එක. ඕව තමයි දැන් ඉස්සෙල්ලා වචන ටික ඉගෙනගෙන අපි ඉස්සරහට වෙලාව ගණන් කරන්න තමයි යන්නේ. චීන භාෂාවෙන් වෙලාව කියන තමයි ඉගෙන ගන්න යන්නේ. හතරවෙනි වචනය ෆන්. ෆන් කියලා කියන්නේ විනාඩි. ෆන් 1යි 2යි 3යි 4යි. ෆන් කියලා කියන්නේ විනාඩි. කියන්නේ පැයයි විනාඩි 2යි. කියන්නේ 1යි කොහොමද කියන්නේ 1යි 55යි 1යි 20යි 12යි 45යි. ඔය වගේ පැය විනාඩි ගණන විනාඩි 45යි කියලා අපි කියන්නේ. ඒකට තමයි මේ ෆන් කියන පදේ තියෙන්නේ. ඔන්න බලන්නකෝ මේක හැදලා තියෙන විදිය. මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල මේකට අපි කියනවා ඩාව්. ඩාව් කියලා කියන්නේ පිහිය. මේ දැක්කද මේ පිහියක් මේ පේනවද මේක? පිහියක් මේ තියෙන්නේ. යන පාටකින් ලියන්න මේ ඔයාලගේ පින්තූරෙත් බලන්නකෝ පිහියක් මේ තියෙන්නේ. පිහියේ හැඩයට මේ ඩාව් කියන එක මෙන්න මේක හැදලා තියෙනවා. මේක පිහිය. මේක කොහොමද විනාඩි වලට ආවේ? මේ ඉස්සරහින් අපි මේ කැරක්ටර්ස් වලට කතා හදනවා. හරිද? සමහරට මේ කතාව ඇත්තම කතාව වෙන්නත් පුළුවන්. නැත්නම් අපිට ලස්සන කතාවක් හදා ගන්නත් පුළුවන්. කැරක්ටර් එක මතක හිටින්න. ඔන්න බලන්නකෝ පිහිය තියෙනවා. පිහියෙන් මේ කෑලි කොටස් වලට කපනවා කියලා හිතන්නකෝ. පිහියෙන් ඔන්න මේ කොටස් දෙකකට කපලා තියෙන්නේ. එකයි කොටස් දෙකයි. එතකොට පිහියෙන් කොටස් වලට කපනවා කියන අර්ථයෙන් මේ ෆන් කියන එක අරන් තියෙනවා. මේ ෆන් කියන එකේ තේරුමක් ඩිවයිඩ් කියන එක ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මොකක්ද බෙදනවානේ. ඩිවයිඩ්. බෙදනවා. ස්පෙලිං හරිය නේද? ඊය පුරාණ කොහෙද? පකයි. බෙදනවා කියන එක. එතකොට මේක ෆන් වලට ඇවිල්ලා තියෙන්නේ අපි විනාඩි කියලා කියන්නේ හිතන්නකෝ පැයකට විනාඩි 60ක් නේද තියෙන්නේ. ඒ වගේ ඒ කාලේ අපි බෙදලානේ ගන්නෙනේ. ඒ කියන්නේ විනාඩියයි විනාඩි 2යි කියලා ඔරලෝසුව කැලි වලට කඩලා තමයි අපි අරගන්නේ විනාඩි කරන්න නේද? ඒ තේරුමෙන් මේක ෆන් කියලා ගන්න පුළුවන්. බෙදනවා කියන අදහසෙත් ඒක එනවා. හරි ඊළඟ එක. තේරෙන්නේ තරක් තියෙනවා මොනන්න? ඊට පස්සේ වචනේ බන් කියන එක. බන් කියලා කියන්නේ භාගය, හමාර කියන එක. එකහමාරයි, දෙකහමාරයි, තුනහමාරයි, හතරහමාරයි, හමාරක් තියෙන්නේ. හමාරට තමයි බන් කියලා කියන්නේ. ලියන හැටි ස්ටොප් වර්ඩ් එකක් කියලා තියෙන්නේ. මාත් ලියන්නම්කෝ. එකයි 1යි 2යි 3යි 4යි 5යි
උගුර චුට්ටක් කවුල් හින්දා උසස් පෙළ ළමයිට කැරි කාලා. බන් කියලා කියන්නේ හමාර කියන එක. හමාර. එක හමාරයි දෙක හමාරයි තුන හමාරයි කියලා අපි කියන්නේ. හමාර කියන එකට තමයි චුට්ටක් කියනවා. හරි. හමාර කියන එකට කියන්නේ බන් කියන එක. ඊට පස්සේ ක කියලා කියන්නේ මේක ටිකක් ස්පෙෂල් අපිට කතා කරන්න තියෙන පොයින්ට් එකක්. ක කියන එක ක කියලා කියන්නේ කාලයි කියන එක. එකයි කාලයි දෙකයි කාලයි තුනයි කාලයි කියලා කාලවල් තියෙන්නේ. කාලවල් වලට තමයි ක කියන එක තියෙන්නේ. කැරක්ටර් එක කියන හැටි චුට්ටක් බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. කාලක් කියලා කියන්නේ කාලක්. පොඩ්ඩක් බලමුකෝ මේ කාලය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. මේ කාලේ ඉස්සර කියනවා වේලාව ගණන් කරන්න අර ජල ඔරලෝසු කියන જાතිය භාවිතා කළා කියලා කියනවා. එතකොට ඒ ජල ඔරලෝසු වලින් ජලය පිට වෙන ආකාරය මේ පොඩි මොකද කියන්නේ උපාංගයකින් මැන්න කියලා තමයි කියන්නේ. කෙටුවා කියලා තමයි කියන්නේ. මෙන්න මේක අපිට කැටයම් කරනවා කියන තේරුමෙන් ගන්න පුළුවන් මේ ක කියන එක. වේලාවට අමතරව කැටයම් කරනවා කියන තේරුමෙන් ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පොඩි උපකරණයක් වගේ එකක් තියෙනවා මේ. පේනවද? මේ උපකරණය තමයි මෙන්න මේක. අපි හිතමුකෝ මේක ජලෝරලෝසුවක් කියලා. ජලෝරලෝසුවේ මෙන්න මේ උපකරණය මේ අර කොටනවා කියන එක. මේක කැටයම් කරනවා කියන තේරුමට ගන්නත් පුළුවන්. වේලාව සම්බන්ධව ගත්තොත් අපි මේකට කියන්නේ කාල කියන එක. කාල. මේ ඔයාලට පින්තූර අලවල තියෙන්නේ ටියුට් එකේ චුට්ටක් බලන්න තව. මේක චා කියලා කියන්නේ අඩුයි. lack of කියන එක මේක චුට්ටක් ස්පෙෂල් පොයින්ට් එකක් වේලාව ගණන් කරනකොට කතා කරන්න තියෙන පට ලැබීම් සහගත දෙයක් නිසා. චා කියලා කියන්නේ මොකක්ද අඩුයි කියන එක අපි ඒක කතා කරනකොට කතා කරමු මොකක්ද මේ කියන්නේ කියලා. හරිද? චා කියන්නේ අඩුයි කියන එක. මේ පින්තූරයෙන් මොකද්ද දන්නවද කියන්නේ? මේකෙන් කියන්නේ ඉස්සර අතීතයේ තමන්ගේ වැඩ සඳහා අර බැටළුවෝ හිටියරුනේ ගෙවල් වල. එතකොට ඔය බැටළුවන්ව තමයිලු වැඩ කරවගන්නේ ඇව්වේ. පණිවිඩ හොමාරු කරන්න මොන හරි බර වැඩ වලට මොන හරි ළඟ තැන්වල ප්‍රවාහනය සඳහා මේ බැටළුවන්ව තමයි කියනවා යවලා තියෙන්නේ. මේ බැටළුවව තමයි මෙන්න මේ කෑල්ලෙන් මේ කෑල්ලෙන් නිරූපණය කරලා තියෙන්නේ මේ කෑල්ල. නිශා. මෙන්න මේ කෑල්ල. මේක ඇවිල්ලා ගොන් කියන එක. වැඩවලට භාවිතා කරන මේක ගොන් කියන එක. වැඩ කරනවා ගොන්චුවෝ මේක අර වැඩවලට තමයි මේ ගොන් කෑල්ල පාවිච්චි කරන්නේ. එතකොට බැටළුවෝ වැඩට අදාළ වැඩට ගිහිල්ලා ආයේ එනකොට ආපස්සට එනකොට ඒක පරක්කුයි කියලා කියන එක විනාඩි 5ක් 10ක් පරක්කුයි කියලා කියනවා යාලා. ඒ කියන්නේ ගිහිල්ලා ආපහු එනකොට පරක්කුයි කියන අර්ථයෙන් මේක හැදුනා කියලා හිතනවා. මම හිතනවා මම කියන එක තේරෙන්නේ නැති කියලා. ඒක පැහැදිලි කරන්න මට හරියට තේරුනේ නැහැ. හරි. තේරෙන්නේ නැත්නම් අහන්න. හරි. ඊට පස්සේ ෂහව් කියලා කියන්නේ වේලාව කාලය. ඒ කියන්නේ මොමන්ට් එකක් මොකක් හරි මේ හව් කියන පදේ ලියන හැටි ඉස්සෙල්ලා චුට්ටක් බලමු. චුට්ටක් ලොකුයි නේද? ඒ අර බලාගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ටිකක් අර අමාරු කැරක්ටර් එකක් වගේ පෙන්වන්නේ මෙතන මේ ස්ට්‍රෝක් එක දාලා තියෙන හැබැයි මේ ෂහව් කියලා කියන්නේ කාලයක් කියන්නේ මේ මොමන්ට් එකක් මොහොතක් කියලා දාගන්න මොහොතක් මොහොතක් කියලා කියන්නේ ඔය කියන්නේ සාමාන්‍යයෙන් අර කොහොමද කියන්නේ කාලයක් සම්බන්ධ මොහොතක් මොමන්ට් එකක් ගත්තොත් පොඩි කාලයක් ගත්තොත් මම පොඩි කාලේ ඒ කියන්නේ පොඩි කාලයේ තියෙන මොහොතක් නේද? එතකොට තරුණ අවදිය ගත්තොත් තරුණ අවදියේ ඒ වගේ කාලය සම්බන්ධව හැබැයි අපි මොනවා හරි මොහොතක් ගැන මොමන්ට් එකක් ගැන කතා කරන තමයි මේ ෂෙහොව් කියන පදේ පාවිච්චි කරන්නේ. මේක අපි ඉස්සරහට වාක්‍ය ලියන්න යනකොට අපිට ටිකක් ඒ කියන්නේ මීට වැඩිය පැහැදිලි වෙනවා වාක්‍ය වලින් මේ ෂෙහොව් පදේ ලියන්න ගත්තම. හරි ඊළඟ එක තව එක කොලයක් තියෙනවා. ඒක කොලයක් මේක වචනය. අනිත් එක ෂර්ජියේ
ෂජයෙන් කියලා කියන්නේ ඒත් කාලය සම්බන්ධ පදයක්. හැබැයි මේක කාලය සම්බන්ධ පදයක් වුණාට අර ෂහෝව් කියලා කියන්නේ මොමන්ට් එකක් ගැනනේ. මේක යම්කිසි වේලාවක් ගැන මිනිත්තු ගැන. ඒ කියන්නේ මොනවාද හොඳ කියන්නේ. ඔයා කීයටද පාසලට යන්නේ? අර වේලාවක් සහ මිනිත්තු ගැන කතා කරනකොට, කියන්නේ ටයිම් එකක් ගැන කතා කරනකොට උදාහරණයක්. වේලාවක් මිනිත්තු ගැන කතා කරනකොට එතකොට දින ගැන කතා කරනකොට දිනයක් ගැන කතා කරනකොට කාලය කියන අර්ථයෙන් තමයි මේ ෂර්ජියන් කියන පදේ එන්නේ. ෂහෝ මොමන්ට් එකක් මොහොතක්. මේ කාලයෙන් වෙන වේලාවක් මිනිත්තු ගැන දිනයක් ගැන කතා කරනකොට කාලය කියන අර්ථයෙන් තමයි මෙන්න මේක එන්නේ. ඉස්සරහට වාක්‍ය ලියනකොට මේක හොඳට පැහැදිලි වෙනවා. වචනවල ටික තේරුණාද? මම දැන් ඉස්සරහට වෙලාව ගණන් කරනකොට ප්‍රශ්න අහනවා ඒකින්ද උත්තර දෙන්න ඕනේ. වචන ටික තේරුණාද? ප්‍රශ්න තියෙනවද? යෝවන් ටීමා ප්‍රශ්න තියෙනවද? උත්තර දෙන්න. නෑ මේ පදවල තේරුම් නැද්ද? ආයි කියන්න ඕනේද? ඔක්කොම කියපු ටික තේරුම් නැද්ද? ප්‍රශ්න මම බය වුණා. හරි හරි මේක බලමු. මාත් එක්ක මේ මාතෘකාව ලියා ගන්න වෙලාව ගණනේ කියලා. මේක මම රෙකෝඩින් එක මේ YouTube එකට අප්ලෝඩ් කරන වෙලාව ගණනේ මේ වීඩියෝ එක. නැත්නම් ආයෙත් මොනවා හරි වෙයිද නැහැ. හරි. මාතෘකාව ලියා ගමු වේලාව ගණනේ. ඊළඟ මම මේ ලියන ටික මාත් එක්ක මෙහෙම ලියා ගමු. අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක තමයි මාතෘකාව. හයින් කියලා ලියා ගමු. ඉතින් මම මේ ලියන ටික මාත් එක්කම ලියා ගමු. මම පැහැදිලි කරන්නම්. කැරක්ටර් එක ඔයාලට දීලා තියෙන්නේ මම මේ ලියන එක ඔයාලා මෙහෙමම ලියා ගන්න ඕනි. අර දැනට පොඩ්ඩක් බලා ලියනවා වගේ ලියන ටියුට් එක බලාගෙන පස්සේ කැරක්ටර්ස් මේ මොකක්ද පාඩම් කරන්න ඕනි. හරි මේ ටික එකේ ඉඳන් 5 වෙනකන් දාලා ලියා ගන්න. ටිකක් ලොකු කරන්නම්. විනාඩියක් දෙකක් ලියා ගන්න.
පේන්නේ නැහැ. හරි. පුතා මෙහෙමයි JLPG 5 එක කරා කියන්නේ JLPG එක සපහන් දෙන එකක් නේ. එතකොට ඔයාලා එක්සෑම් එක ලියන්න ඕනේ. හරි නේද? හරි. දැන් ලිව්වා නේද? හරි. ඔන්න පළවෙනි එක චොට්ටක් කියන්න. තමිෂියෝ. හරි. පළවෙනි මාතෘකාව තමයි දැන් කතා කරන්න යන්නේ. මොකක්ද? පැය. පැය වලින් විනාඩි ගන්න සෝරි. පැය වලින් වෙලාව ගණන් කරන්න තමයි දැන් යන්නේ. පළවෙනි එක පැය. මාතෘකාව ලියා ගන්න පැය. මොකක්ද? දිය. පළවෙනි මාතෘකාව එක කියලා දාලා ලියා ගන්න. හරි. මම ඔරලෝසුව අඳිනකන් ඔයාලා නෝට් එක ලියා ගන්න. ඊට පස්සේ මම අර වගේම පැහැදිලි කරන්නම්. කරලා උනන් දාලා ලියා ගන්න. දියෙන් යන පදයෙහි අර්ථය දියෙන් යන පදයෙහි අර්ථය පැය යන්නයි. දියෙන් යන පදයෙහි අර්ථය පැය යන්නයි. එනම් ඒක තමයි එනම් වේලාව එනම් ඔරලෝසුව බලා කියලා දාන්න. එනම් ඔරලෝසුව බලා වේලාව 1යි 2යි යනුවෙන් එනම් ඔරලෝසුව බලා වේලාව 1යි 2යි යනුවෙන් පැවසීම සඳහා 1යි 2යි යනුවෙන් පැවසීම සඳහා ලියාගන්න බැලුවොත් කියන්න 1යි 2යි යනුවෙන් පැවසීම සඳහා මෙම දියෙන් යන පදය භාවිතා කරනු ලබයි. එනම් 1යි 2යි යනුවෙන් වේලාව පැවසී ඔරලෝසුව බලා පැවසී වේලාව පැවසීමේදී 1යි 2යි යනුවෙන් පැවසීම සඳහා මෙම දියෙන් යන පදය භාවිතා කරනු ලබයි. ඊට පස්සේ පහලින් ලියන තවතර ලකුණක් දාලා මෙහි ව්‍යුහය කියන්නේ වේලාව පවසන ව්‍යුහය වනුයේ ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකක් තියෙනවානේ. අර ඉංග්‍රීසි වල ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ මොකක්ද?
subject verb object වගේ අපිට මේ වෙලාව පවසන්න ස්ට්‍රක්චර් එකක් තියෙනවා. පළමුව අවශ්‍ය වේලාව. මෙහි ස්ට්‍රක්චර් එක වනුවේ කියලා කොහොම ඉන්න මෙන්න මේක ලියා ගන්න ස්ට්‍රක්චර් එක. මම මේ ඔක්කොම පැහැදිලි කරනවා. ඉතින් චුට්ටක් නෝට් එක ලියාගෙන ඉමුකෝ. නම්බර් එක කියන්නේ මොකක්ද? ඒ මොහොතේ වෙලාව හරිද? එම මොහොතේ වේලාව. ඊට පස්සේ DN පදය. මෙන්න ස්ට්‍රක්චර් එක. මේක ලියා ගන්න. එනවා නේද? එතනින් දාන්න. මේ ස්ට්‍රක්චර් එක. කොහොමම ලියලා මාත් එක්ක මෙහෙම ඔරලෝසුවට එන්න. අපි නෝට් එක ලියාගෙන ලස්සනට මේක පැහැදිලි කරගමු. මම මෙහෙම මෙතනින් දාන්න. මම මේ ඊතර ටික මෙතන ඇතුලෙන් දැම්මට ඔයාලා මෙහෙම එළියෙන් දාගෙන යන්න මට මෙතනින් දාන්න ඉඩ මදිනේ දැම්මත් ඔයාලට පේන්නේ නැහැ. ඒකින්ද මෙතන පේනවා. ඔයාලා මෙහෙම එළියෙන් ඊතල දාන්න මම ඇතුලෙන් දැම්මට ඔයාලා ඇතුලෙන් දාන්න එපා. අපි පැය ගණන් කරන්න තමයි යන්නේ චීන භාෂාවෙන්. හරි. දැන් චුට්ටක් බලා ගන්නකෝ. සයිට් එකේ ප්‍රශ්න තියෙනවානේ. හරි කමන්නේ හම්බුනේ. ඔන්න බලන්නකෝ වේලාව ගණන් කරනකොට ඒ කියන්නේ පැය වලින් ඉස්සෙල්ලම අපි පැය වලින් පටන් ගන්නෙ නේද? එකෙන් පටන්ගෙන වේලාව 12යි. ඒක දවල් වෙන්නත් පුළුවන්, රෑ වෙන්නත් පුළුවන්. එකෙන් පටන්ගෙන වේලාව 12 වෙනකන් ගණන් කරනකොට අපි ඉස්සෙල්ලම පටන් ගන්නෙ පැය වලින් නේද? එතකොට බලන්නකෝ මම කිව්වා මේක ස්ට්‍රක්චර් එකක්. මේ තියෙන්නේ අපේ ස්ට්‍රක්චර් එක. මෙන්න මේකේ විදිහට අපි ඉස්සෙල්ලා වේලාවක් ගණන් කරලා බලමු. ඔන්න වෙලාව 1යි. වෙලාව 1යි කියලා මට කියන්න ඕනි. මං කිව්වා එතකොට ඉස්සෙල්ලම නම්බර් එක ගන්න ඕන. නම්බර් එක කියලා කියන්නේ ඒ මොහොතේ වේලාව. දැන් ඔරලෝසුව බැලුවම අපිට පේනවා දැන් මේ ඔරලෝසුව බැලුවොතින් අපිට මේ මොහොතේ වෙලාව මොකක්ද? 1යිනේ. එතකොට මේ 1යි කියන එක පෙන්වන්න අපි ඉස්සෙල්ලම එක නම්බර් එක ගන්නවා. ඒ කියන්නේ ඒ මොහොතේ ඔරලෝසුවේ තියෙන වෙලාව. එතකොට කීයද? E තියෙන්නේ නේද? 1යි තියෙන්නේ. E බලා ගන්න මෙන්න E 1යි ඊට පස්සේ TN කියන පදය ගන්නවා. පේන්නේ නැහැ මම ලයිට් එක ඔෆ් කරන්න. කමක් නැහැ මම ලයිට් එක ඔෆ් කරලා ඉන්න. එතකොට එතකොට උට මූසලයි වගේනේ කමක් නැහැ. හරි. E කියන එක ගන්නවා. හරි ඊට පස්සේ DN කියන පදය ගන්නවා. DN එතකොට EDN කියලා කියන්නේ වෙලාව 1යි කියන එක. වේලාව 1යි. වේලාව 1යි. හරිද? EDN කියලා කියන්නේ වෙලාව 1යි කියන එක. ඇයි? ඉස්සෙල්ලම ඔරලෝසුවේ ඒ මොහොතේ තියෙන වෙලාව අපි ගන්නවා. ඒ මොහොතේ තියෙන වෙලාව අරගෙන පේනව නේද? ඒ මොහොතේ තියෙන වෙලාව අරගෙන ඒ වෙලාවට අපි TN කියන පදේ එකතු කරනවා. ඊට පස්සේ වෙලාව 2යි කියලා කියන්නේ යමුකෝ. වෙලාව 2යි කියලා කියන්න යන්නේ මම කිව්වා අපි දෙක අර වෙනුවට පාවිච්චි කරන විශේෂ තැන් ටිකක් තියෙනවා කියලා. එතකොට අර වෙනුවට එකක් තමයි මේ
ලියෙන් කියන පදය. මෙතන තරු ලකුණක් දාලා ලියා ගන්න පස්සේ මම කියනකොට නෑ ඔහොම ලියා ගන්නකො. මෙහිදී උඩකින් හරි කමක් නෑ. තරු ලකුණක් දාලා ලියා ගන්න. මෙහිදී දෙක යනුවෙන් වේලාව පැවසීමේදී මෙහිදී දෙක යනුවෙන් වේලාව පැවසීමේදී අර පදය වෙනුවට ලියෙන් යන පදය භාවිතා කරනු ලබයි. ලියන් යන පදය භාවිතා කරනු ලබයි. හරි නේද? හරි පුතා ඉතුරු ටික ඔරලෝසුවේ අඳගත්තා නම් මාත් එක්ක මෙහෙම ලියාගෙන යමු. මම මෙතන වේලාව වෙනකොට වේ කියලා විතරක් දාන එකට හේතුව මට මෙතන ලියන්න ඉඩමදි නැත්තම්. මේ මම ලියන විදිහට මේක ලියාගෙන යනවා. ඌතියෙන් කියලා කියන්නේ වෙලාව 5යි. හරිද? ඔන්න බලන්න. 1 ඊදියෙන් කියන වෙලාව 1යි. 2 අර්ධයෙන් නෙමෙයි 2යි කියලා කියන්නේ අපි ලියෙන් දියෙන් කියලා තමයි අපි 2යි කියලා කියන්නේ. එතකොට මේකේ ස්ට්‍රක්චර් එක අපි ගත්තේ ඉස්සෙල්ලා නම්බර් එක. නම්බර් එක කියන්නේ ඔරලෝසුව බැලුවම ඒ මොහොතේ ඔරලෝසුවේ ඇති වේලාව තමයි නම්බර් එක කියලා කියන්නේ. ඊට පස්සේ ඒකේ අගට දියෙන් කියන පදය අපි එකතු කරනවා. හරිම ලේසි. කැරක්ටර් එක පැහැදිලිව ලියන්න පුතා. මේ උන් කැරක්ටර් එක තුන් පාඩම් කරේ නැද්ද? මම ඒකයි වැඩි පැහැදිලිව ලියුවේ නැද්ද? එකයි දැන් පෙන්නන්න. ගිය සතියේ උඩින් සතියේ නේද දුන්නේ කැරක්ටර්ස්? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. හරිද? හරි. ඊට පස්සේ ඔන්න බලන්නකෝ. එතකොට ලියෙන් දියෙන් කියලා කියන්නේ වේලාව 2යි කියන එක. වෙලාව 3යි කියලා අපි කියන්නේ සන්ධියෙන් සන්ධියෙන් කියලා කියන්නේ වෙලාව 3යි කියන එක. වෙලාව 4යි කියලා කියන්නේ සදියෙන් වෙලාව 4යි කියලා කියන්නේ සදියෙන් කියලා. වෙලාව 5යි කියලා කියන්නේ වූදියෙන් කියලා. වූදියෙන් වෙලාව 5යි. මට කියන්න වෙලාව 6යි කියලා කියන්නේ කොහොමද? වෙලාව 6යි කියලා කියන්නේ කොහොමද? හැමෝම කියන්නේ වෙලාව 6යි කියලා කියන්නේ කොහොමද? මම වෙලාව 6 ලියන්නේ නැහැ ඔයාලා කියනකම් මම ඉන්නවා. 7 ඉඳන් තමයි මම ලියන්නේ. වේලාව 6යි වෙලාව දැන්.
වෙලාව දැන් කීයද? වෙලාව 8යි කියලා කියන්න මට. හරි. අනිත් අය තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියලා කියන්න. හරි කමන්නේ. වෙලාව 6යි කියලා කියන්නේ ලියු තියන් 6යි මේ මොහොතේ බැලුවම වෙලාව නම්බර් එක 6යි නම් 6යි දියේ කියන්නේ වෙලාව 6යි. දාලා මම මේ පින්නින් මෙතන ලියනවනේ. හැබැයි ওই පින්නින් ලියන එක මම දැන් තව ටිකක් කියයින් පස්සේ හිතන්නකෝ තව සති දෙකක් විතර ගියයින් පස්සේ මම පින්නින් ලියන එක නවත්තනවා. ඇයි දන්නවද? පින්නින් වලටම හුරු වුණොත් අමාරුයි. තාම අපි පොඩිනේ. පොඩි කියන්නේ තාම අලුත් කාලෙනේ ඉන්නේ. ඒකින්ද පොඩ්ඩක් අමාරු නිසා තමයි තාම පින්නින් ලියන්නේ. මේ පින්නින් වලට හුරු වෙන එක ඇත්තට හොඳ දෙයක් නං නෙමෙයි. හරිද? ඒකින්ද අපි තව ටිකක් දවසකින් සති දෙකකින් විතර පින්නින් නවත්තනවා. මේක මෙහෙම මාතක ලියාගෙන මම තව පාරක් මේක කියලා දෙනවා. ඔන්න බලන්නකෝ ආපහු පාරක් යමු. වෙලාව 1යි නම් ඊදියේ, වෙලාව 2යි නම් අර්ධියේ, වෙලාව 3යි නම් සන්ධියේ, වෙලාව 4යි නම් සෘදියේ, වෙලාව 5යි නම් වූදියේ, වෙලාව 6යි නම් ලියුදියේ, වෙලාව 7යි නම් චීදියේ, වෙලාව 8යි නම් පාදියේ, වෙලාව 9යි නම් ජිව්දියේ, වෙලාව 10යි නම් ශෘදියේ, වෙලාව 11යි නම් කොහොමද? 11 මම මෙතන ඇතුලේ ලියන්නම්. මේ කොහෙද ලියන්නේ? 11 මට මේ නැති නිසා මෙහෙම ලියන්න ඔයාලා මෙහෙම ලියන්න එපා. ලස්සනට පොතේ ලියා ගන්න. වෙලාව 11යි. වෙලාව 12යි නම් අර්ධියේ. අර්ධියේ. ඒ කියන්නේ වෙලාව 12යි. හරිද? ආයෙමත් එකපාරක් අහගමු. ඊදියෙන් නම් ඉස්සෙල්ල මේ පැය ගණන් කරනකොට අපේ ස්ට්‍රක්චර් එක තමයි ඉස්සෙල්ලම නම්බර් එක ඒ කියන්නේ ඒ මොහොතේ වේලාව ඊට පස්සේ දියෙන් පදය ගන්නවා එකයි නම් වෙලාව ඊදියේ වෙලාව දෙකයි නම් අර්ධියේ ලයිට් එක දාන්න නැතම නැත්නම් අමාරුයි වගේනේ මම අතනින් ප්‍රශ්නේ විසඳන්නම් ඊට පස්සේ වෙලාව 3යි නම් සන්ධියේ වෙලාව 4යි නම් සතියෙන් වෙලාව 5යි නම් වූදියෙන් වෙලාව 6යි නම් ලියුදියෙන් වෙලාව 7යි නම් චීදියෙන් වෙලාව 8යි නම් පාදියෙන් වෙලාව 9යි නම් ජියුදියෙන් වෙලාව 10යි නම් ශුදියෙන් වෙලාව 11යි නම් ශීදියෙන් වෙලාව 12යි නම් ශඅර්දියෙන් තේරුණාද? 大家都听懂了吗? තේරුණාද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි ඒක දැම්මම ක්ලියර් කරන්න. ලයිට් එකේ ප්‍රශ්නේ මම හරි ගස්සන්නම්. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න මෙතනින්ම මේක ක්ලියර් කරගෙන යමු. එතකොට මට ආයි කියලා දෙන්න පුළුවන් නේ. මුකුත් කියන්නේ නැහැ කියන්නේ මම හිතනවා ඔයාලට ප්‍රශ්න නැහැ කියලා. හරිද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහයි කියලා මම හිතනවා. හරි මේක ලියාගන්න ඊටු ටික.
ඉවරයිද? හරිනේ ඉවරයිනේ. අනිත් කොටසට යමුද? මං හිතනවා ඉවරයි කියලා. හරි අනිත් කොටසට යමු. තේරෙන්නේ නැත්නම් අහන්න. මේ ලියාගෙන ඉවර නැත්නම් කියන්න අපව දෙන්නම් එක. ඊට පස්සේ තියෙන මාතෘකාව තමයි fun. ලියා ගන්න fun. විනාඩි. විනාඩි. දෙවෙනි මාතෘකාව අපේ නෝට් එක ලියමු. නෝට් එකක් හැබැයි ලියන්නත් නෑ ස්ට්‍රක්චර් එක කෙලින්ම ලියාගමු නේද? නෑ මෙහෙම ලියා ගන්නකො. විනාඩි ගණන් කිරීමේදී පළමුව ඉහත සඳහන් කළ ආකාරයට විනාඩි ගණන් කිරීමේදී පළමුව ඉහත සඳහන් කළ පරිදි පැය කාලය ගණන් කර සිටිය යුතුය. ඉහත සඳහන් කළ පරිදි පැය කාලය ගණන් කර සිටිය යුතුය. ඉන්පසු විනාඩි ගණන් කළ යුතු අතර අදාළ විනාඩි සංඛ්‍යාව දමා එයට පසුව පන් පදය එකතු කරනු ලබයි. උදාහරණ බලමු. හරි උදාහරණ බලමු. විනාඩි අර නෝට් එකේ ලියපු උදාහරණ නෙමෙයි පැහැදිලි කරගමු. විනාඩි වලින් අපි වේලාව ගණන් කරනකොට ඉස්සෙල්ලම අපි පැය ගණන් කරගෙන ඉන්න ඕනි. පැය ගාන කියන්නේ මොකක්ද? ඉස්සෙල්ලම කොහොමත් හිතන්නකො සිංහලෙන් වෙලාව කිව්වත් 1:55යි නම් 1:55යි කියලා කියන්නේ ඉස්සෙල්ලම 1යි කියනවා පැය ගාන කියනවා ඊට පස්සේ තමයි විනාඩි ගාන කියන්නේ 55යි කියලා. ඔය වගේ තමයි චයිනීස් වලත් චීන භාෂාවේ ඉස්සෙල්ලම
පැය ගාන ගණන් කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ දියෙන් පදයක් එක ටික ගණන් කරගෙන ඉන්න ඕනි. ඊට පස්සේ තමයි විනාඩි කොටස දාන්නේ. ඔන්න බලමුකෝ අපේ උදාහරණේ. මට කියන්න ඕනි වෙලාව 1 විනාඩි 15යි කියන එක. මේක 1 කාලයි නෙමෙයි 1 විනාඩි 15යි කියලා තමයි මට කියන්න ඕනි. ඒ කියන්නේ 1:15යි. 1 විනාඩි 15යි කියලා තමයි මට කියන්න ඕනි. ඔන්න බලන්නකෝ. ඉස්සෙල්ලම මම වෙලාව 1යි කියලා දාගෙන තියෙනවා. මේ වෙලාව 1යි. වේලාව 1යි. ඒ කියන්නේ ඊදියෙන් වේලාව 1යි විනාඩි 15යි. විනාඩි 15යි නම් ඉස්සෙල්ලම අපි විනාඩි නම්බර් එක විනාඩි වලින් 15යි කියලා කියන්නේ කොහොමද? ෂ නේද? 15යි කියලා කියන්නේ ෂ ගත්තා. ඊට පස්සේ ෆන් පදේ විනාඩි පදේ දානවා. එතකොට ෂ ඒ කියන්නේ විනාඩි 15. වෙලාව 1යි විනාඩි 15යි. තේරුණාද? ඉස්සෙල්ලම දියෙන් පදයක් එක ගන්නවා. ඊට පස්සේ ඊදියෙන් ඔන්න මෙන්න මේ විනාඩි ගාන ඒ කියන්නේ මොකක්ද 15යි. 15යි කියලා කියන්නේ ෂ කියන එක විනාඩි වල තියෙන පදේ තමයි ෆර්න්. එතකොට විනාඩි ගානයි විනාඩි ගාන සහ ෆර්න් පදේ ෆර්න්. වේලාව 1යි විනාඩි 15යි. තව එකක් ගමුකෝ වෙලාවක්. 4:55යි. වේලාව 4:55යි. ඉස්සෙල්ලා මේක ලියලිමු. 4:55යි නම් ඉස්සෙල්ලම 4 කියන එක ගන්න ඕනි. සදියෙන් ඔන්න හරි. වේලාව 4යි. සදියෙන් එකේ ඔන්න වේලාව 4යි දැන්. ඊට පස්සේ ඔන්න මට 55යි විනාඩි ගානක් තමයි මට ඕන 55යි කියලා තමයි කියන්න ඕන 55යි කියන්නේ මොකක්ද වූෂ් වූ නේද 55 හැදෙන හැටි දන්නව නේද 55 හැදෙන්නේ 5ක් එකේවා 5ක් 10 ඒවා ඒ කියන්නේ 5ක් 10 ඒවා වූෂ 5ක් එකේවා වූ වූෂ් වූ වූ ෂ් වූ ඔන්න දැන් ෆල් පදය වූෂ වූෆන් විනාඩි 55යි. වූෂ වූෆන් වෙලාව විනාඩි 55යි. වෙලාව කීයද කිව්වේ? 4:55 නේද? 4:55යි. වූෂ වූෆන් ඔන්න බලන්නකෝ පළවෙනි එක ඊදියෙන් ෂවූෆන් කියලා කියන්නේ වෙලාව 1යි විනාඩි 15යි. ඊට පස්සේ වෙලාව 4:55යි නම් සදියෙන් වෙලාව 4යි විනාඩි 55යි. 55 අංකේ ගත්ත ඉස්සෙල්ලම වූෂ වූ 55යි. ඊට පස්සේ ෆන් පදය ගත්තා ෆන් වූෂ වූ ෆන් වේලාව 4:55යි කියලා තමයි ඔය කියන්නේ. තේරුණාද? මම දැන් දෙකක් හදන්න දෙනව තනියම තේරුණාද කියන්නේ මේක? නැත්තම් නෑ කියන්න. අපි ආයෙ පැහැදිලි කරගමු. හරි නේද? මේ ටික ලියාගන්න.
මේ ටික ලියාගෙන මෙන්න මේ තුනත්. මේ තුන කොතනද ලියන්නේ? මෙන්න මෙතනින් ලියන්න. මේ තුන තනියෙන් හදන්න. 6යි 45යි 8යි 20යි 9යි මතක් වෙන්නේ නැහැ වෙලාවක්. 9යි 35යි. තනියෙන් හදන්න. අර ටික ලිව්වා. මේ ටික හැදුවා. ෂේවන්ලම ඉවරයිද? හැයිසන් ෂේම. කවටියනවද? ෂේවන්නේ ඉවරයිනේ. දැන් මේ ටික සාකච්ඡා කරමු. මම අලුත් පේජ් එකක් ගන්නම්. ලියා ගන්න බැරි වුණා නම් කියන්න. පළවෙනි එක තිබ්බේ 6යි 45යි 8යි 20යි 9යි 35යි. 9යි 35යි. හරි. මේ දෙක බලමු. පළවෙනි එක 6යි 35 live bien 45 සෂ වූ ඉස්සෙල්ලා 45යි ෆයිල් ලියන්න නේද? සෂ වූ ඔන්න ඊට පස්සේ විනාඩි ගාන live bien සෂ වූ වෙලාව 6යි 45යි. ඊට පස්සේ 8යි 20යි පාදියෙන් පාදියෙන් oh 非常好 නෑ පුතා එහෙම ඩොට් තියන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට මේක දැම්මම හරි. මෙහෙම ඩොට් තියන්නේ නැහැ. එහෙම ඩොට් තියනකොට ඒක වෙනම එකක් වෙනවා. මේක සාමාන්‍යයෙන් ලියන්නේ මෙන්න මෙහෙම. නේ?
六点45分. හරි. අන්න ඒවා ප්‍රශ්න අහන්න. ඒක දරුවෙක් ඔක්කොම උත්තර ටික දීලා තිබ්බා. 非常好. 非常好. උත්තර ටික හරි. හරි. පාදය 20分 ඊළඟ එක 9:35යි. ජීවිතයෙන් දැන් ඔයාලටත් මෙහෙම චයිනීස් කැරක්ටර්ස් ලියන්න පුළුවන්. ජීවිතයෙන් සංශ වූ ෆන් මැද මම මෙතනින් ලියන්න ටෝන් එක ලියන්න ඕන නිසා ෆන් හරි වැරදි තියෙනවා හදාගන්න. පළවෙනි එක live the social fun ටෝන් එක ස්. ඒ කියන්නේ ඉස්සෙල්ල පැය 6යි විනාඩි 45යි. ඊට පස්සේ පාදියෙන් ආර්ෂෆන් 8යි විනාඩි 20යි. ඊට පස්සේ 9යි විනාඩි 35. කියන්නේ 9:35යි ජීවිතයෙන් සංශ වූ ෆන් 30යි 5යි සංශ වූ ෆන්. හරි වැරදි තියෙනවා හදාගන්න. හරිනේ. හරි. ඊළඟට බැරි වුණා නම් කියන්නේ ඊළඟ මාතෘකාව බන්. අමාර. බන්. මාතෘකාව මේක. නෝට් එක ලියමු. මාතෘකාව ලියන්න. හරි. මම නෝට් එක ලියමු. බන් වලින් වේලාව පැවසීමේදී පළමුව දියන් වලින් පවසන ආකාරයට වේලාව පැවසිය යුතුය. ඒක ලිව්වද? ඊට කලින් පොඩි කැලක් ලියන්න තියෙනවා. ඉතින් හරි කමක් නැහැ. ඒක ලියන්න. දියන් වලින් පවසන ආකාරයට වේලාව පැවසිය යුතුය. ඊට පසුව බන් පදය එයට එකතු කළ යුතුය. ඊට පසුව බන් පදය ඊට එකතු කළ යුතුය.
ඊට පස්සේ වෙන තව ලකුණක් දාලා රොටි පෑනින් ලියා ගන්න. බන් යන වචනේ අර්ථය නැත්නම් බන් යන පදේ අර්ථය නෑ බන් යනු විනාඩි 30ක කාලයකි. බන් යනු විනාඩි 30ක කාලයකි. එනම් සිංහලෙන් පවසන විටදී හමාරකි. බන් යනු විනාඩි 30ක කාලයකි. සිංහලෙන් පවසන විටදී හමාරකි. කියලා මෙන්න මේ උදාහරණ ලියා ගන්නකො බෝඩ් එකේ තියෙන එක. කියවන්ගලම හශ්වීලා වතුර ටිකක් බිව්වා. හරි. බලාගන්න. හමාරක් කියලා කියන්නේ අපි නෝට් එක කම්ප්ලීට් කරා නේද? මම හිතන්නේ නෝට් එක කම්ප්ලීට් කරා. හමාරක් කියලා කියන්නේ අපි දන්නවා සිංහල වලදී හමාරක් කියලා කියන්නේ විනාඩි 30ක් නේ නේද?
ඒ කියන්නේ එකහමාරයි නම් කීයද? 1යි විනාඩි 30යි නේ. එකහමාරයි. දෙකහමාරයි නම් කීයද? 2යි විනාඩි 30යි නේද? තුනහමාරයි. තුනහමාරයි නම් කීයද? 3යි විනාඩි 30ක් නේද? හමාරක් කියලා කියන්නේ විනාඩි 30ක් නේ. එතකොට බලන්නකෝ චයිනීස් වලදී මේ හමාරයි කියලා කියන්නේ හමාරයි කියන එක අපි ස්ට්‍රක්චර් එකට ගන්නේ කලින් වගේම ඉස්සෙල්ලා පැය ගානින් වෙලාව කියලා ඉන්න ඕනි. ඒ කියන්නේ ඉස්සෙල්ලා නම්බර් එකයි තියෙන පදයයි. ඒ කියන්නේ පැය වලින් ඉස්සෙල්ලාම අපි වෙලාව කියලා ඉන්න ඕනි. උදාහරණයක් වෙලාව එකහමාරයි නම් ඉස්සෙල්ලා වෙලාව 1යි කියලා අපි කියලා ඉන්න ඕනි. වෙලාව 1යි. ඊදී වෙලාව 1යි. ඊට පස්සේ අපිට කෙලින්ම අර කලින් වගේ වෙන වෙන පද මේ ඉලක්කම් මුකුත් දාන්න ඕනේ නැහැ. කෙලින්ම බන් පදේම මේකට දාන්න පුළුවන්. වෙලාව 1:00යි නම් වෙලාව 1:00යි නම් ඊදියෙන් වන් වෙලාව 1:00යි. වෙලාව 4:00යි නම් අපි බලමුකෝ වෙලාව 4:00. එතකොට ස් ගන්නවා 4 දියෙන් ගන්නවා දියෙන් පදය ස් දියෙන් වෙලාව 4:00යි බන් එනොත් තේරෙන්නේ නැහැ. වේලාව 4:00යි. මේකත් තියාගන්න. තේරුණාද? බන් වලින් වෙලාව කියන්නේ මෙහෙමයි මෙන්න මේක ඔයාලා තනියම ලියන්න ඕන. මේකත් ඉක්මනට ලියාගන්නකො. 4:00යි කියන එක. මං තේරුණාද කියලා අහන්න නැති අය දන්නවද? මං දන්නවා තේරුම් නැති වුණ ගමන් ඔයාලා අහනවා කියලා. ඉතින් තේරුණාද අහනට වැඩිය හොඳයි. තේරුම් නැති දෙයක් තියෙනවා මං දන්නවා ඔයාලට ගාලා අහනවා කියලා එක. හරි මේ දෙක ලියන්න. පළවෙනි එක 6:00යි. අනිත් එක 9:00මාරයි. අනිත් එක 12:00මාරයි. චිචියේ කියන්න. මම ලයිට් එක ආපහු දාන්න. එතකොට පොඩක් ක්ලියර් වෙනවා නැත්නම් ක්ලියර් නැහැ. හරි. තියුනේ. වෙලාව යනවා. 6:00මාරයි කියලා. sorry. 6:00මාරයි කියලා කියන්නේ ලියුතියේ. ඉතින් ලියන්න.
ලියුදියෙන් වෙලාව 6යි. ෆෝකස් කරනවා. හමාරයි බන්. වෙලාව ලියුදියෙන් 6 හමාරයි. ලියුදියෙන් බන් 6 හමාරයි.10点吧，非常好。හොඳයි. ශායිල වහිනවා කරන්ට් එක ඇයිද නැහැ. එකපාරට කාලු කරවන කරන්ට් එක ගිහින්. 9 හමාරයි. ජීවදියෙන් බන්. හරි වැරදි හදාගන්න මාත් එක්ක. ඔපේ. 12 හමාරයි. 12点。12点半. හරි වැරදි හදාගන්න. හරි. තව දෙකක් කරන්න තියෙනවා ටිකක්. වෙලා යන එක ඡාපදයක් කරමින්. ඊළඟ මාතෘකාව සා. අඩුයි. රැකෝ කියන්නේ. ඔයාලට මෙහෙම අර නෙට්වර්ක් ඉෂුව එකක් නෙමෙයි නෑ නේද? නිකන් අර පැහැදිලිව පේන්නේ නැහැ වගේ එකක්. එහෙම නෝනා කියන්න. ඡා. මේකේ නෝට් එකක් නෙමෙයි. මේ මම ලියන ස්ට්‍රක්චර් එක ලියා ගන්නකො. මම ලියන විදිහටම ලියා ගන්න. ඔව් ඔව්. ඉපාර නැවිදුස්. පස්සේ කයින් කරන්න. කොමිනා. හරි. මේක චුට්ටක් හොඳට අහගන්න ඕනේ. පොඩක් හඩ ලෙවල් සුළු තැනක් මේක. හරි. මේ චා කියන පදයේ තේරුම තමයි අඩුයි කියන එක. ලැකෝප් කියලා අපි කියන්නේ අඩුයි කියන එක තමයි මේ චා කියන පදයේ තේරුම. එතකොට මේක අඩුයි ඩිෆරන්ස් එකක්. අඩුවීමක් ගන්නේ අහලා තියෙනව නේද අපි සිංහලවලදී කියනවා 4ට 5යි කියලා. ඒ කියන්නේ 4 වෙන්න විනාඩි 5ක් අඩුයිනේ. 4ට 5යි
ඒ කියන්නේ වෙලාව 3:55යි කියන එක නේද? අපිට ඔය 4ට 5යි කියන එක එකක් 4ට 5යි කියලා අඩු විනාඩි 5 ප්‍රමාණය අඩු කරලා කියන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් විනාඩි වලින් 3:55යි කියලා කියන්නත් පුළුවන් නේද? එක්ක අඩු විනාඩි 5 අඩු කරලා 4ට 5යි කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් 3:55යි කියලා විනාඩි වලින් කියන්නත් පුළුවන්. එතකොට දැන් අපි කලින් විනාඩි වලින් ඉගෙන ගත්තද නේද 3:55යි 4:55යි 3:50යි 9:50යි වගේ අපි විනාඩි වලින් කියන්නේ ඉගෙන ගත්තා. හැබැයි අපි දැන් ඉගෙන ගන්න චාපදයෙන් අඩු ප්‍රමාණයේ වේලාව කියන්නේ. කියන්නේ 3:55යි නම් 4ට 5යි. අපි මේ 4ට 5යි කියන එක කියන තමයි මේ චාපදයෙන් ඉගෙන ගන්නේ. 3:50යි නම් 4ට 10යි. ඔය 4ට 10යි කියලා කියන්නේ තමයි අපි මේ චාපදයෙන් ඉගෙන ගන්නේ. හරිද? අපි බලමුකෝ දැන් කොහොමද ඒක මේ චීන භාෂාවේ භාවිතා වෙන්නේ කියලා. ඉස්සෙල්ලම අපි ගන්න ඕන මේ ඡා පදය. ඉස්සෙල්ලම අපි ගන්න ඕන පදේ තමයි ඡා පදය. අර කලින් ගත්තේ දීන් එකත් එක්කනේ පැය ගානනේ. හැබැයි මේකේ පැය ගාන ගන්න නැහැ. ඉස්සෙල්ලම ගන්න මේකේ ඡා පදය. ඊට පස්සේ අඩු විනාඩි ප්‍රමාණය හිතන්නකෝ ඔන්න වෙලාව දැන් කලින් ගත්ත උදාහරණය ගන්නවා 4ට 5යි. හරිද? 4ට විනාඩි 5යි. මේක විනාඩි වලින් ගන්නව නම් පේනව නේද? මේක විනාඩි වලින් ගන්නව නම් මේක විනාඩි ගාන 3:55යිනේ. හැබැයි අපි දැන් කතා කරන්නේ මේ 4ට විනාඩි 5යි කියන එක ගැන. ඔන්න බලන්නකෝ. ඉස්සෙල්ලම ඡාපදය ගන්නවා. මම ඡාපදය ගන්නවා. මම මේ 4ට 5යි 3ට කරුණා. 3:55 කියන්නේ 4ට 5යි කියන්නේ තමයි මම යන්නේ. හරිද? 4ට 5යි. පිටකින්න. හරි. ඒ කියන්නේ 4 වෙන්න විනාඩි 5ක් අඩු. අඩු විනාඩි ප්‍රමාණය කියන්නේ විනාඩි 5ක්. ඡා ඔන්න අඩුයි කීයක්ද? විනාඩි 5ක්. වූෆන් අඩුයි විනාඩි 5ක්. වූෆන් හරිද? 4ට 5යි. එතකොට ඔන්න ඉස්සෙල්ලම ඡාපදය ගත්තා. අඩු විනාඩි ප්‍රමාණය ගත්තා. අඩු විනාඩි ප්‍රමාණය කීයක්ද? විනාඩි 5ක් තමයි අපට අඩු. ඊට පස්සේ ෆර්න් ගත්තා. ඊට පස්සේ කීය වෙන්නද විනාඩි 5ක් අඩු? 4 වෙන්න නේද? 4 වෙන්න තමයි විනාඩි 5ක් අපිට අඩු. එතකොට 4ඡා වූෆර් අඩුයි විනාඩි 5ක් 4ට. ඒ කියන්නේ 4 වෙන්න. ඒ කියන්නේ ඡා වූෆන් සර්දියන් කියලා කියන්නේ සිංහලෙන් අපි කියන්නේ 4ට 5යි කියන එක. 4ට 5යි කියන එක තමයි ඔය ඡා වූෆන් සර්දියන් කියලා කියන්නේ. තව එකක් ගමුකෝ. තව එකක් ගමු. 3ට 10යි. මේක 4ට 10යි. මේක ඇවිල්ලා 4ට 10යි. මේ සෝරි 4ට 5යි. මම ඊළඟට ලියන එක එතන ලියන 3ට 10යි. හරිද? 3ට 10යි. ඒ කියන්නේ 3 වෙන්න විනාඩි 10යි තමයි තියෙන්නේ. චා අඩුයි කීයක්ද? විනාඩි 10ක් වෙනව නේද? ශිෆන් විනාඩි 10ක් අඩුයි. කීය වෙන්නද අපිට විනාඩි 10 අඩු? 3 වෙන්න නේද? සංධිය. මේක විනාඩි වලින් කියනවා නම් කොහොමද මම විනාඩි වලින් කියන්න ඕනි? 3ට 10යි කියලා කියන්නේ දැන් වෙලාව 2:55යි නෙමෙයි 2:50යි. 3ට 10යි කියලා ඡායකින් කිව්වොත් 3 වෙන්න විනාඩි 10ක් අඩුයි. අඩුයි විනාඩි 10ක් සංධියෙන් වෙන්න 3 වෙන්න. ඒ කියන්නේ වෙලාව 3:55යි. සෝරි. 3ට 10යි. ඒ කියන්නේ වෙලාව 2:10යි. සෝරි 2:50යි. 3ට 10යි. මට කියන්න මේක තේරුණාද? චුට්ටක් පට නැවෙන තැනක් ඒකයි. මේක තේරුණාද? තව පාරක් පැහැදිලි කරන්නද? මම පුළුවන් සරලම විදියට පැහැදිලි කරා. ඒත් කමක් නැහැ. තව පැහැදිලි කරන්න ඕන නම් කියන්නකෝ. පැහැදිලි නැහැ කියලා.
පැහැදිලිද? නෑ. ඔයාලා ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. හරි ලියා ගන්න. ලියා ගන්න. ඔහොම මම තව දෙකක් හදලා දෙන්නම්. මෙතනින් ලියන්නම් මේ දෙක. ම්ම්, 5ට 5යි 6ට 10යි. සාමාන්‍යයෙන් අපි එහෙමයි කියන්නේ 6ට විනාඩි 7ක් තියෙනවා. එහෙම කියන්නේ නෑනේ නේ. ওই දෙකත් හදන්න ඕක ලියාගෙන. ගේනී ලියන් ෆන්චෝන් ඔයාලට දෙන්නම් විනාඩි දෙකක්. දෙකක් දෙන්න එකයි දෙන්නේ. මේ මංගම කියලා ඉවරයිද? ඔව්නේ. නැත්තම් කියන්න. 5ට 5යි 6ට 10යි. 5ට 5යි 6ට 10යි. ලියාගෙන බැරි වුණා නම් කියන්න. එකක් 5ට 5යි. ඒ කියන්නේ චා අඩුයි රූපන් විනාඩි 5ක් කියවෙන්නද 5 වෙන්නනේ. ඌතියේ ඊට පස්සේ 6ට 10යි නේද කිව්වේ? 6ට 10යි. චා අඩුයි ශිල්පන් කීයටද? 10ට 10ක් අඩුයි 6 වෙන්නේ නේද? ලියු පියේ. ඔයාලා කැරක්ටර්ස් පාඩම් කරගන්න මම ඔක්කොගෙම ලියනවා ඉතින්. හරි හරි වැඩි හදාගන්න. චා රූපන් ඌතියේ චා ශිල්පන් ලියුතියේ පේෂන්කෝ. තව එක වෙලාවයි ගණන් කරන්න තියෙන්නේ. ඒක ටිකක් දිගයි. හරිනේ හරි. අනිත් එකට යමු. මට ආයෙ ලයිට් එක ඔෆ් කරන්න ඕන. මට පුතාලා ඔරලෝසු 4ක් ඇඳ ගන්න. ඔරලෝසු 4ක් ඇඳ ගන්න. ඊට කලින් මාතෘකාව ලියාගෙන ඉමු. මාතෘකාව තමයි ක. ඒ පවර්ලෝසු ඇඳ ගන්න එපා. ඉස්සෙල්ලා මාතෘකාව ලියාගෙන ඉමු. මේ අන්තිම වෙලාව ගණනය කිරීම මේක තමයි චුට්ටක්
අමාරු නෑ. පොඩක් දිගයි. ච කියලා කියන්නේ ක කියලා කියන්නේ කාල. පාඩ කියන එක. කාල. ක. හරි. මාතෘකාව ලියා ගන්න. ලියාගෙන නෝට් එක ලියා ගන්න මාතෘකාව ලියා ගන්න. කාලක් යනු කාලක් යනු විනාඩි 15කි. කාලක් යනු විනාඩි 15කි. කාලක් යනු විනාඩි 15කි. ඔරලෝසුවක් සෑදී ඇත. ඔරලෝසුවක වේලාවක් සෑදී ඇත්තේ නෑ. කාලේ නෑ හරි. ඔරලෝසුවක වේලාවක් සෑදී ඇත්තේ කාලේ ඒවා හතරක් එකතු වීමෙනි. කියන්නේ කාලයව හතරක්. ඒ කියන්නේ විනාඩි 15 ඒවා හතරක් උදාලා. කාලයක් කියන්නේ 15යි නම් 15යි 15යි 30යි 30යි 15යි 45යි 45යි 15යි 60යි නේ. සම්පූර්ණ ඔරලෝසුවක් කම්ප්ලීට් වෙන්නේ විනාඩි 60කින්. ඒ ඇතිනේ. ඒ ටික ඒ ඇති. හරි. ඊට පස්සේ ස්ට්‍රක්චර් එක ඉස්සර ඔරලෝසු ටික ඇඳගෙන යමුකෝ පස්සේ ස්ට්‍රක්චර් එක ලියාගමු. මාත් එක ඔරලෝසු හතරක් ඇඳ ගන්න මෙහෙම. මම මාතෘකාව මකනවා උඩ. මම මෙහෙම ඔරලෝසු කම්ප්ලීට් කරගන්න ඔයාලා. අර කලින් වගේ වෙලාව දාලා එහෙම කම්ප්ලීට් කරගන්න. බලන්න අරගෙන යන්නේ. ලස්සනට ඇඳ ගන්න ඔයාලා. නෝට් එක කම්ප්ලීට් ලස්සනට තියෙනවානේ. හරි. බලා ගන්න. ඔන්න බලා ගන්න. කාලවල් ගැන දැන් කතා කරන්නේ. එතකොට කාලයකට අපි චීන භාෂාවෙන් කියලා කියන්නේ ක කියලා. කාලට අපි චීන භාෂාවෙන් කියන්නේ ක කියලා.
එතකොට කාලක් කියලා කියන්නේ විනාඩි 15ක්. විනාඩි 15 සමානයි මම මෙතනින් ලියන්නම්. මේක තියාගන්න. මම විනාඩි කියලා ලියන්නම්. මේ v කියලා ලියන්නම්. 15 සමානයි එක කාලකට. ඒ කියන්නේ ඊක එකක්. එක කාලක්. ඊක එකක් තමයි හොඳට අහගන්න. ඊක එකක් තමයි විනාඩි 15ක් කියලා කියන්නේ. එතකොට ඔරලෝසුවක් ගත්තොත් දැන් හිතන්නකෝ අපි සිංහලෙන් වෙලාව කියන්නේ 1යි කාලයි. ඔරලෝසුව බලලා 1යි විනාඩි 15ට නේද 1යි කාලයි කියලා කියන්නේ. හැබැයි අපිට සිංහල වලදී 1යි කාලෙන් කාලය ඉවරයි. අපිට ආපහු කාලයක් එන්නේ නැහනේ. 1යි විනාඩි 15 එක ක්‍රමයක් තමයි විනාඩි වලින් කියනවා නම් 1යි විනාඩි 15යි. එහෙම කියනවා අඩුයි. දෙවෙනි ක්‍රමය තමයි එකයි කාල කියන එක. ඒක තමයි අපි සාමාන්‍යයෙන් කොමන්ලි පාවිච්චි කරන වචනේ නේද? එතකොට අපිට එකේ ඉඳන් මේ කට්ට තුන ළඟ තියනවා දැක්ක ගමන් අපි කියන්නේ එකයි කාලයි කියලා. චීන භාෂාවේදී මේක චුට්ටක් වෙනස් වෙනවා. ඔරලෝසුව මං කිව්වා වගේම කාලේ ඒව හතරක් තියෙනවා බලන්නකෝ. එකේ ඉඳන් 3 වෙනකම්. ඒ කියන්නේ එකේ ඉඳන් 3 වෙනකන් එක විනාඩි 15ක්. මේක තමයි පළවෙනි විනාඩි 15. මම එක කියලා මාක් කරන්නම්. ඇයි? 5 10 15 නේද? මේක තමයි පළවෙනි විනාඩි 15 මේකේ තියෙන. දෙවෙනි ඔරලෝසුවට යමුකෝ. ඔන්න දෙවෙනි විනාඩි 15 එනවා. මේ දෙවෙනි විනාඩි 15. එතකොට මෙතන විනාඩි 15යි මෙතන විනාඩි 15යි. මේ සම්පූර්ණ කොටස අපිට මෙතනින් විනාඩි 30ක් හැදෙනවා. හරිද? අහගෙන ඉන්න. තුන්වෙනි එකේ ඔන්න පළවෙනි විනාඩි 15 තියෙනවා. දෙවෙනි විනාඩි 15 තියෙනවා. මෙතනින් විනාඩි 30ක් අපිට සම්පූර්ණයෙන්ම හැදෙනවා. ඊට පස්සේ අපිට මෙතන තව විනාඩි 15ක් එකතු වෙනවා. එතකොට මෙතන සම්පූර්ණ කාල සීමාව විනාඩි 45ක් වෙනවා. ඒක තේරුණාද? 5 10 15 පළවෙනි විනාඩි ටික. පළවෙනි කාල 20 25 30 දෙවෙනි කාලය. ඒ කියන්නේ හමාරෙන් තමයි දෙවෙනි කාලය එන්නේ. ඊට පස්සේ 35 40 45 9 ළඟට ගියාම විනාඩි 45යි කියන්නේ ඔන්න මෙතන තමයි තුන්වෙනි කාලය තියෙන්නේ. පළවෙනි කාලය හම්බුණා අපිට, දෙවෙනි කාලය හම්බුණා අපිට, තුන්වෙනි කාලය හම්බුණා. දැන් හතරවෙනි පැත්තට එනකොට චුට්ටක් එතන ඔරලෝසුව අපහැදිලි පොඩක් බලන්න වෙනවට 1යි ආයි 4 ඉඳන් 6ට 2යි ආය 7 ඉඳන් 9ට තුන්වෙනි කාල ආය 10 ඉඳන් 12ට ගියාම තමයි ඔන්න හතරවෙනි කාල අපේ කම්ප්ලීට් වෙන්නේ නේද? හතරවෙනි කාල අපේ කම්ප්ලීට් වෙන්නේ ඔන්න ඔතනින්. එතකොට දැන් බලන්නකෝ පළවෙනි විනාඩි 15 දෙවෙනි විනාඩි 15න් 3ක් දෙකක් හැදෙනවා 3යි 3 4. එතකොට බලන්න චීන ජාතිකයන් මේ කාල ප්‍රකාශ කරන හැටි තමයි අපි ඉගෙන ගන්න යන්නේ. එයාලා එකයි කාලයි කියලා කියන්නේ ඔන්න පළවෙනි කාලෙට ආපු ගමන් පළවෙනි විනාඩි 15ට ආපු ගමන් ඊක එකක් හැදෙනවා. ඒ කියන්නේ එක කාලක්. දෙවෙනි පැත්තට ගියොත් මෙන්න මේක අපි පාවිච්චි කරන්නේ නැහැ. ඇයි ඒ? ලියංක කියලා කියන්නේ කාලවල් දෙකක් කියලා අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හේතුව චීන භාෂාවේ අපිට මේ හමාර විනාඩි 30ක් අපිට කියන්න ක්‍රම දෙකක්ම තියෙනවනේ නේද පුතාලා? එකක් තමයි හමාරෙන් කියන්න පුළුවන්, බන් එකෙන් කියන්න පුළුවන්. දෙවෙනි එක තමයි ෆන් වලින් කියන්න පුළුවන්. හමාර විනාඩි 30 එක්ක බන් එකෙන් කියන්න පුළුවන්, එක්ක ෆන් එකෙන් කියන්න පුළුවන්. ආයේ කාලයක් අපිට ඕන නැහැ මේක කියන්න. තුන්වෙනි එක ගත්තම තුන්වෙනි එක අපි පාවිච්චි කරනවා විනාඩි 45යි. එක්ක විනාඩි වලින් කියනවා නම් විනාඩි 45යි. එහෙමත් නැත්නම් කාලෙකින් කියනවා නම් සංක මම එක මෙතනින් ලියන්නම්. සංක කාලෙකින් කියනවා නම් අපිට සංක. ඇයි ඒ කාලයම තුනක් නේද සංක. කියන්නේ කාලය ඒ කියන්නේ විනාඩි v අකුර ලියන්න 45ක්. විනාඩි 45ක් සමානයි කාලයේව 3ක්. විනාඩි 15ක් සමානයි එක කාලයි. විනාඩි 45ක් සමානයි කාලයේ ඒව 3යි. ඊට පස්සේ හතරවෙනි ඔරලෝසුවට ආපහු ගියොත් අපි මේක පාවිච්චි කරන්නේ නැහැ. හේතුව හතරේවා කාලයේවා 4ක්. ඒ කියන්නේ විනාඩි 60ක් නේ. 5 10 15 එකයි
20 25 30 2යි 35 40 45 3යි 50 සම්පූර්ණ ඔරලෝසුව කම්ප්ලීට් වෙනවා. සාමාන්‍යයෙන් අපිට තව තේරෙනවනේ තව විනාඩි 60ක් අපිට විනාඩි 60ක් සම්පූර්ණ වෙන කාලක් හතරවෙනි කාලයක් අපිට ඕනේ නැහැ. එතකොට අපිට කාලයකින් වේලාව ප්‍රකාශ කරන්න ඕන නම් අපිට ඕන එකක් තමයි පළවෙනි කාල ඊක එකක්. අපිට ඕන දෙවෙනි එක තමයි සංක කාලවල් තුනක්. තුන්වෙනි කාලය. අනිත් දෙකම අපිට එහෙම අදාළ නැහැ. අදාළ නැහැ කියන අපිට එහෙම උවමනාවක් නැහැ මේ දෙකේ. ඒක තේරුණාද? නෑ ඒක තේරෙන්න කලින් මම උදාහරණයක් දීලා ඉන්නම්. බලමුකෝ උදාහරණයක්. ඔන්න මම කියනවා අලුත් පේජ් එකකට මම යන්නම්. පටන්චි කරනවා. හරි. වෙලාව බලමුකෝ. එකක් තමයි මම කියනවා 4යි කාලයි. 4යි කාලයි. ස්ට්‍රක්චර් එක ලිව්වේ නෑ නේද? හරි පුතාලා මේකේ ස්ට්‍රක්චර් එක කියන්නේ මම ස්ට්‍රක්චර් එකක් දීලා ඉන්නවා. ස්ට්‍රක්චර් එක කියන්නේ අර වගේම තමයි ඉස්සෙල්ලා අපි නම්බර් එකක් ගන්නවා. ඒ කියන්නේ වර්තමානයේ වේලාව බැලුවම පවතින ඔට්ලෝසුවේ පවතින වේලාව දියන් වලින් අවසන් අපි දියන් පදයක් එක්ක නම්බර් එක ගන්නවා. ඊට පස්සේ කාල ගන්නවා. එක්ක මේක ඊක වෙන්න පුළුවන් විනාඩි 15ක්. එහෙමත් නැත්නම් මේක සංක වෙන්නත් පුළුවන්. විනාඩි 45ක්. ඊක සංක මම පැත්තෙන් ලියන්න. මේකත් නෝට් එකක් දාගන්න. විනාඩි මේකත් මෙහෙම ලියා ගන්න පුතා. ඔරලෝසුවේ අඳලා ඔරලෝසුවේ යටින් ලියා ගන්න. විනාඩි 15ක් සමානයි එක කාලක්. ඊක එකක්. ලියා ගන්න. දැන් පේනවනේ. විනාඩි 45ක් සමානයි සංක එකක්. ඒ කියන්නේ 15 ඒවා 3ක්. සංක එකක්. මේක ලියා ගන්න මේ දෙකත්. හරි. දැන් බලමුකෝ මේක තමයි ස්ට්‍රක්චර් එක. මේ ස්ට්‍රක්චර් එකේ මේ තියෙන්නේ නම්බර් එක තියෙන පදය එක්ක ඊක එක. ඒ කියන්නේ එක්ක විනාඩි 15ක්. එහෙමත් නැත්නම් සංක එකක්. ඒ කියන්නේ විනාඩි 15ක්. ඒ කියන්නේ විනාඩි වලින් කියනවා නම් විනාඩි 15 විනාඩි 45ක් යන්න පුළුවන්. අපි දැන් කාලවල වලින් කියන්නේ. ඒකින්ද කාලවල වලින් කියනකොට එක කාලය කියලා කියන්න ඕන නම් අපිට කියන්න පුළුවන් ඊක කියලා. එක කාලය කියලා කියන්නේ විනාඩි 15ක්. කියන්නේ එකයි කාලයි දෙකයි කාලයි තුනයි කාලයි නම් එහෙම කියන්න පුළුවන්. විනාඩි 45ක කාලයක් ගැන කියන්න යනවා නම් සංක කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ 45යි කියන එක. උදාහරණයක් බලමු. මට කියන්න ඕන දැන් වෙලාව එකක් 4යි කාලයි කියලා. ඔන්න බලන්න මම කියන හැටි. 4යි සදියෙන් 4යි සදියෙන් කාලයි ඊක. ඇයි එක කාලයනේ 4යි කාලයි කියන්නේ 4යි විනාඩි 15යි කියන එක. 4යි කාලයි. ඊට පස්සේ මට කියන්න ඕනේ 4:45යි කියන එක. ඒ කියන්නේ 4:45යි කියන එක මට කියන්න ඕනේ මේවයි. කාලවල වලින් විනාඩි වලින් නෙමෙයි මට ඒක කියන්න කාලේ. කාලවල වලින් තමයි මට ඒක කියන්න ඕනේ. එතකොට මම කියනවා මට කියන්න ඕනේ 4:45යි. එතකොට මම කියනවා වෙලාව සදියෙන් සංකයි විනාඩි 45යිනේ. සංක
ඔන්න බලන්නකෝ ආපහු එකක් 4යි කාලයි කියලා කියන්න ඕන නම් මම කියනවා සර්දියන් ඊක කියලා. කියන වෙලාව 4යි කාලයි. 4යි 45යි කියන එක මට කාල වලින් කියන්න ඕන නම් මම කියන්නේ සර්දියන් සංක කියන එක. අයි මට මේක කාලවල වලින් කියන්න ඕනි. වට එතකොට මම කියන්නේ මෙහෙමයි. හරි මේ ටික ලියාගන්න මේ ටික ලියාගෙන ප්‍රශ්නයක් කියලා අහන්න. ඔයාලා ලියන්න ඕනි. 4 3යි. 3යි කාලයි 5යි 45යි. ඒ කියන්නේ මේ දෙක කාලවල වලින් තමයි මට ඕන. හරි ලියා. පේන්නේ නැහැ මම මෙතනින් ලියන්නම්. 3යි කාලයි 5යි 45යි. හරි පුතාලා. අනේ මට කියන්නකෝ මේක තේරුණාද කියලා. තේරුණ නැත්නම් කියන්න 3යි කාලයි 5යි 45යි නේද අපි ලිව්වේ. අලුත් පේජ් එකක් ගන්නම් මම 3යි කාලයි 5යි 45යි. අනිදියේ ඒක 3යි කාලයි. ඊට පස්සේ 5යි 45යි.
පුදිය සංඛ يعني 5:45. හරි 6 වැඩ තියෙනවා හදාගන්න. හරි. ඉවරයි අදට. අපි මෙච්චරයි ගිය සතියේ ක්ලාස් එකේ කරේ. මට කියන්න ඔක්කොම තේරුණාද? ඔක්කොම තේරුණාද? හැමෝම කියන්න ඔක්කොම තේරුණාද? ප්‍රශ්න තියෙනවද? තේරුණාද? ප්‍රශ්න තියෙනවද? හැමෝටම තේරුණා නේද? මම රෙකෝඩින් එක ගෲප් එකකට දාන්නම්. ගෲප් එකටත් අදම දාන්න බැලුවේ. හරි හතර තේරුණා. එහෙනම් අතට අපි ක්ලාස් එක නවත්තමු. චින්තයන් ෂෙයා කරලා. 再见，谢谢你们，Thank you。